මගේ යාළුවනේ කොහමද ආලට ඉතින් ඔන්න අද මං මැයි පළවෙනිදා ඉස්සෙල්ලම කියන වීඩියෝ එක තමයි මේක. ඉතින් චලා රුසි YouTube channel එකට ඔයගොල්ලම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. හරි දැන් අපි වීඩියෝ එකට යමුකෝ. ටක් ගාලා කොයිද මේ අපි දෙන්න යන්නේ? එහෙමද හිතන්නේ ඔයගොල්ලෝ? හරි මං කියන්නම්කෝ මාත් එක්ක වීඩියෝ එකේ දිගටම ඉන්න. මං ඔයාලට කියන්නම් අපි දෙන්න මේ කොහෙද යන්නේ කියලා. අපි දෙන්න දැන් ඉන්නේ රත්නපුර ටවුන් එකේ. ටවුන් එකත් පහු කරගෙන අපි දෙන්න යන්නේ උතුම් ශ්‍රී පාදස්ථානයේ කරුණාකරන තමයි යන්නේ. දැන් අපි රත්නපුර ටවුන් එක පාස් කරගෙන ගිහිල්ලා පලාබද්දල බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. මේ හරියට කියන්න කුරුළුවාන කියලා. ලස්සන පරිසරයක් තියෙන මේ හරියට මම ගොඩාක් කැමතියි. නිස්කලංක හරියටම කියා ගන්න බැරි තරම් වෙනම ලෝකයක් එක. ඉතින් බලන්නකෝ ඔයාලත් ලස්සන කොච්චරනම් ලස්සනයිද කියලා. ඔය ඈත පේන්නේ ලස්සන සමනල කන්දට මෙහා පැත්තෙන් තියෙන තවත් කඳු පේලියක්. ඉතින් අපි දෙන්න බස් එකේ ලස්සන ගමනක් යනවා දැන්. ඔයාලා දන්නවනේ දැන් අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට පටන් ගන්න තැන ඉඳන්, ඒ කියන්නේ අපි ශ්‍රී පාදස්ථානයේ කරුණාකරන යන තැන ඉඳන් ලස්සන රූප කතා ටිකකින් හම්බෙමු. ඔන්න දැන් වෙලාව හවස 6:45ට විතර ඇති. අපි දෙන්න ශ්‍රී පලාබද්දල රජමාවත පන්සලෙන් තමයි කරුණාකරන්න පටන් ගත්තේ. එතනදි ගත්ත පුංචි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඕක. ඔන්න බලන්නකෝ අපිට හම්බ වෙන ලස්සන තැන්. අපි දෙන්න රාත්‍රිය වගේම උදෑසන, දවල්, හවස හැම වෙලාවක්ම ගත කරේ සමනල කන්ද අඩවියේ. ඉතින් අපි බලමු ඒ වෙලාවන් වලට කොච්චර වෙනස් වීම් සහ කොච්චර ලස්සන කතාවක් සබා ධර්මය අපිට කියනවද කියලා. ඉතින් අපි දෙන්න දැන් ඔය ඉන්නේ කඩයක. එතන අම්බලමුකුත් තිබුණා. අපි දැන් ඒ කඩේට ගිහිල්ලා කොෆි එකක් බීලා කතා කර ඉන්දිය ටිකක් මහන්සිය අඩු වෙනකම්. ඒ අතරේ අපිට යාළුවෙකුත් හම්බුණා. බලන්නකෝ. එයාගේ ලස්සන. එයා දුවගෙන ඇවිල්ලා අපේ හස්බන්ඩ්ගේ බෑග් එක අස්සට රිංගුවා. ඉතින් ඔහම ඉන්නකොට මං කකුල් දෙකේ කැක්කුමකුත් ආවා. මං කෝඩුකාරයෙක් නිසා මං කැක්කුමයි කියලා කිව්වේ නෑ. ඒත් මගේ සුදුට ඒක දැනුණා. ඒත් අපි හිමීට යමු සුදු. කොහොම හරි පත්මෙටම මං ඔයාව එක්කන් යනවා කියලා ඒ අදිෂ්ඨානෙ හිතේ තියාගෙන ඔය ඈත පේන සමනල කන්ද අඩවියේ අපි කරුණා කළා. ඔහම ටික දුරක් යනකොට අපිට හම්බ වුණා ගෙත්තම් පාන. අපි ගෙත්තම් පානට ගිහිල්ලා ගෙත්තම් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. මං ගෝඩිකාරයෙක් කියලා මං ඕගොල්ලන්ට කිව්වනේ. ඉතින් මට මේ අවුරුදු 20ටම යන්න වුණ පළවෙනි පාර යන්න වුණේ මගේ හස්බන්ඩ් නිසා. මට යන්න පුළුවන් වුණේ මගේ හස්බන්ඩ් නිසා. එයා කිව්වා මගේ සුදුව මං කොහොම හරි පත්මෙටම එක්කන් යනවා කියලා. ඉතින් ඒ වගේම බලන්නකෝ වීඩියෝ එක ඉස්සරහට එයා මාව ආදරෙන් පරිස්සමෙන් කරුණා කරන්න එක්කන් යන හැටි. ඉතින් මං දැන් ඔය හරියේ ගෙත්තම් කර තමයි ඉන්නේ. දැන් චූටි බඩගින්නකුත් තියෙනවා. ඒත් ඒක දැනුන්නේ වැඩිය දැනුන්නේ මොකද හස්බන්ඩ් ළඟ නිසා. එයාත් එක්ක කතා කර ඉන්නකොට මට මේ දේවල් දැනෙන්නේ නැහැ වැඩිය. එතන ලස්සන සීතල වතුර පාරකුත් යනවා. ඉතින් අපි එතනින්ම ඕනේ සවදගෙන ගෙත්තම් කරන්න පටන් අරන් ගෙත්තම් කරලා ඉවර වෙලා එතන තිබුණ කඩයක් තිබුණා ගෙත්තම් පාන කඩේ කියලා. ඉතින් එතන කඩේටත් ගිහිල්ලා මහන්සි නිවෙනකන් ඉඳගෙන ඉඳලා ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. ඔය ඈත අපිට ලස්සනට පේන්නේ සිරිපා මළුවට යන්න තියෙන පාර.
දැන් වෙලාව උදේ 6:05 විතර ඇති. බලන්නකෝ ලස්සන ඈතින් වලාකුළු කතා කරනවා. ඒ දිහා බලාගෙන අපි ලස්සනම ලස්සන රූප මවා ගන්නවා. ඉතින් ඔයා ආස කරන ආදරය කරන එයත් එහා පැත්තේ ඉද්දී මේ වගේ ලස්සනම ලස්සන රූපයක් දිහා බලන් ඉන්න කවුද අකමැති? ඔන්න දැන් පහෝදා උදේ අපි හිමීට සිරිපා මල්වට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඔය ඉන්නේ මම. සීතලට ගොළු වෙලා ඉන්නේ මම. ඉතින් හිමීට ඇහැල කනුව එතන තියෙන කඩේට වෙනකන් යමු සුදෝ කියලා එයා මාව හිමීට එක්කගෙන යනවා. වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔය අරගෙන තියෙන්නේ. එයා මට කියනවා මම දන්නේ නෑනේ මෙතන තියෙන්නේ මේක මෙතන තියෙන්නේ මේක කියලා. ඉතින් එයා මට බොරු කියනවා උඩ තියෙන මලුව ඇහැල කනුව හරියට මට කියනවා මෙතන තියෙන මලුවල. ගියාට පස්සේ තමයි දන්නේ එතන තියෙන වෙන තැනක් කියලා. එතකොට දැන් අපි ඉන්නේ මලුවට ගොඩාක් කිට්ටු කරලා. බලන්නකො ලස්සන කොච්චර මහන්සි දැනුණත් මේ ලස්සන රූප ටික පෙළෙනකොට හැම මහන්සියක්ම නැති වෙනවා. බලන්න තව ආය උදේ පාන්දරම සිරිපා කරුණා කරනවා. ඔය ඉන්නේ මගේ සුදු මණික. එයා ඉතින් උදේම එයාගේ වැඩ පටන් අරන් මාව පත්මෙට එක්කන් යන ගමන්ම චූටි ලස්සන වීඩියෝ ක්ලිප් ගන්නත් එයා අමතක කළේ නෑ. ඉතින් ජීවත් වෙලා ඉන්න මේ චූටි කාලේ ආදරණීයන් එක්ක සතුටින් ඉන්න මගේ ළමයෝ. ඔන්න ඔහොම තමයි මට කියන්න තියෙන්නේ. මොකද ආදරය කරද්දී ආදරය කරන්න ඕනේ එක තැනකට වෙලා නෙමෙයි. මුළු ලෝකෙ හතර වටේම යන්න ඕනේ. මම කියන්නේ එහෙම. එතකොට තමයි ලස්සන තැන් සබා ධර්මය අපිට කියන කතා ඒ හැමදේමත් එක්ක අපිට ආදරය කරන්න පුළුවන්. බලන්නකෝ එයා මට එක එකව කීකේ වීඩියෝ ක්ලිප් කරන්න හැටි. දැන් අපි ඔය හිමීට ඖෂධ පට්ටියකුත් අරගෙන හිමීට උඩහට ඇහැල කනුව හරිය උඩහට ගමන් කරන ගමන් තමයි ඉන්නේ. ඔයාම බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනද කියලා. කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙනව නේද? මේ තියෙන්නේ මගේ හබී පැංචා. එයා ලස්සනට වීඩියෝ කරපු පොඩි වීඩියෝ ක්ලිප් එකක්. බලන්නකෝ ලස්සන. මං සද්ද නොකර ඉන්නම්. නැත්තම් ඔයාට බාධාවක් වෙයි. මේ ලස්සනම ලස්සන ඇස් දෙකින් බලන්නකෝ ඔයාගේ. හරි. ඔන්න මං ආයෙත් චුට්ටකට ආවා. ඔය අපි දෙන්න ඉන්නේ 12 මහේ පහන ගාව. ඉතින් එතන ටිකක් ලිස්සනවා වගේ. මං එතනට ගිහිල්ලා පහන පත්තු කරන විදිය තමයි මගේ සුදු ඔය වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා වටපිටාව.
ඔන්න දැන් අපි මළුවේ ඉඳන් පහළට කරුණාකරන ගමන් තමයි ඉන්නේ. දැන් උදේ දවල් හවස ටිකක් බලාගත්තේ නෑනේ. කොහොමද ලස්සනට පේන විදිහ කියලා හැම. ඉතින් ඔන්න දැන් බලමු අපි අපිට පහළට කරුණා කරනකොට පේන ලස්සන රූප ටික කොහොමද අපි ලස්සනට වීඩියෝ කරගෙන තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න මම මෙතන ඉඳන් සද්ද නොකර ඉන්නම්. බලන් ඉන්නකෝ කොච්චර ලස්සනට අපි දෙන්නා මේ ගමන. එහෙම නැත්නම් මේ සිරිපා වන්දනාව කරුණා කළාද කියලා. සමන් දෙවියන් හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් අපි දෙන්න හරි ලස්සන ලෝකයක් දුටුවා.
සුදු ලිහිණියක්කට කතා කරනවා බලන්නකෝ. ඉතින් ඔන්නෝම තමයි අපි දෙන්නගේ සිරිපා කරුණාව අවසන් වුණේ. ආයිත් වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහිල්ලා එන්නම්. බුදු සරණයි.